ඔබතුමා ඉස්සෙල්ලා කිව්වා මේ රටේ ඉන්ධන මිල අඩු කරන්න ඕනේ මේ ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ ඉන්නේ. අපිට දැන් විපක්ෂයේ කොහොමද ඒකාබද්ධ විපක්ෂයේ කියලා එකක් තියෙනවා. ඔබතුමාලා විපක්ෂයේ කියලා තියෙනවා. මොකක්ද මේක දෙන්නේ මොකක්ද ඇත්තට විපක්ෂ? බාණ්ඩ ඉතින් කොච්චර හොඳද කියලා. ඒකාබද්ධ කියලා තියෙනවා. ජනතා හඬක්. සමගි ජන බලවේගයේ විපක්ෂ සමගි ජන බලවේගයේ පක්ෂයක් තියෙනවා. අපේ තියෙන විපක්ෂ නායකයෙක් විපක්ෂ ප්‍රධානියා සජිත් ප්‍රේමදාස මහත්මයා. ගැටලුවක් තියෙනවද? දැන් රටේ තියෙන මූලිකම ප්‍රශ්නේ විපක්ෂයේද ආණ්ඩුව දුන්නු පොරොන්දු ඉටු නොකර ඊකට පිටී යවි IMF නීති වලට එහා ගෙවි ගසා කන එක. එයා ලංකයකට මිලියන 27000 දුන්නා. බිලියන 20ක් අන්න තව බිලියන 10ක් දෙන්න යනවා. ඒ යනකොට අන්න ප්‍රතිඋකරණය කරන්නට යනවා. හරිද? විදුලි බල මණ්ඩලය එකක් කරගෙන පාලනය කරන්න බැරි ආණ්ඩුවක් 4-5කට කඩලා කොහොමද ගෙනියන්නේ කියලා ඇහුවා. එහෙම කියපු ආණ්ඩුව මිලියන 41 ලාභ තිබුණු ආණ්ඩුව ගන්නකොට අද බිලියන 37 පාඩු කරලා එකක් බැරි එක 6කට කඩලා තියෙනවා. පුනරුදේ නඩේ අධ්‍යක්ෂක මණ්ඩල 7ක් පත් කළගෙන. මේක නෙමෙයිද ජනතාවට විඳවන්න වෙලා තියෙන්නේ. විපක්ෂයේ කැඩීමද? සමහරුන්ට සතුටු ඇති. දීගය යන්න දෙයක් නැහැ. විපක්ෂයේ දුර්වල නම් ආණ්ඩුවත් එක්ක ජනතාව ඉන්නවා නම් ආණ්ඩුව ගන්න ජනතාවාදී ඉන්නවා. මාධ්‍යවල පෙන්වන්නේ අවුස්සන දේවල් නම් ජනතා මතේ නෙමෙයි නම් කරුණා කරලා පළස් සභාතියන්. කිසි ගැටලුවක් නැහැ. ඕනතරම් රාජ්‍ය බලය පාවිච්චි කරනවා. ඇයි අපි ලාංකාන්ත ගැන හොයන්නේ? ඇයි ලාංකාන්තගේ ගෙවල් ගැන හොයන්නේ? ඇයි අපි වසන්තගේ දේපල ගැන හොයන්නේ? ඇයි ගොවියා මීහරකගේ ඔළුවේ ලාල්කාන්තගේ නාමල්ගේ මූණු ගහන්නේ? මාලිගාවල සැප විඳිනින්න. ඒ පොරොන්දු දුන්නේ ජනතාව වෙනුවෙන් ඔහුන් වෙනුවෙන්. ඒකින්ද විපක්ෂය ගැන අඬන්න එපා. කෙන්දිරි ගන්න එපා. ආණ්ඩුව බිය වෙලා ඉන්නේ ජනමතයට මැර බලයෙන් නම් ආණ්ඩුව වෙන්නේ. ඒකට මුහුණ දෙන්න පුළුවන්ද කියලා බලන්න තියන්න පළස්සම. තියන්න පළස්සම. මොකද ඕගොල්ලෝ 3-4 වතාවක් ආයුධ වලින් දඟලුවානේ. දැන් රාජ්‍ය බලයයි ආයුධ බලයයි අරන් එන්න පළස් සභාවට. ඔබලා සෞපකාරීන්දලා කරන්නේ ඒකනේ. ඒකින් දෙයකින් අපි ඕන දෙයකට ඔට්ටු. ඡන්දයෙන් අපි ඔබගේ පක්ෂ ආණ්ඩුවේ දූෂිතකම් මරකම් ජනතාව විඳෝන එක පරාජය කරලා පෙන්වන්න ලෑස්ති. සාමාන්‍ය ජනතාව අරහත් වෙලා ඉන්නේ මේ ඒකාබද්ධ විපක්ෂයත් එක්කද ඒගොල්ලෝ නැගෙන්නේ මේ විපක්ෂයත් එක්කද? මොකක්ද විපක්ෂය කියලා කෙනෙකුට තේරුම් ගන්න බැරුව ඉන්නේ? මම හිතන්නේ මාධ්‍යවේදීතුමා පටල ගන්න. ඒකාබද්ධ කියන්නේ එකවත මම හන්නේ විපක්ෂය කියන්නේ මොකද්ද? රජයට විරුද්ධ මත දැමීම. හැබැයි දේශපාලනය කියන්නේ රජය ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකොට ජනතා විරෝධී දේවල් වලට ඒවා වළක්වීමට පෙනී සිටින කණ්ඩායම විපක්ෂය. ඒක නිවරදිව සජිත් ප්‍රේමදාස මහත්තයා ඇතුළු සමස්ත විපක්ෂ සමගි බලය එක්ක ඉටු කරනවා. කිසි ගැටලුවක් නැහැ. මොකද්ද ප්‍රශ්නේ? දැන් මට පේන ඕගොල්ලෝ එක බයක් තියෙනවා. අර රනිල් මහත්තයයි සජිත් මහත්තයයි හම්බුණා කියන එක නේද ගැටලුව? ඒකනේ. අර අඬන් ඉන්න එකට හැදෙන්න වගේ වැඩන්නේ. ඒක නේද? ඇයි බිය වෙන්නේ? නෑ ඒක එකතු වීමක් වෙන්නේ නෑ. තාම සජිත් මහත්තයා තාම වචනයක් දීලා නෑ. මෙන්න ඉන්නවනේ තාම. ඒක වෙන්නේ නෑ. මොකද්ද වචනේ කියන්නේ මොකද? එකතු වෙනවද මොකක්ද? මොකුත් කියන්නේ නෑ. එකතු වෙනවද මොකක්ද බලන්න ඡන්දයක් තියන්නේ. එකතු වෙන්න ඕනේ මොනකටද? දූෂිත රජය පරද්දන්න. දූෂිත රජයේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ පරද්දන්න ඕනේ කොහොමද? ජනතාව ලේවිලකට තල්ලු නොකර ඡන්ද මධ්‍යස්ථානට ගෙනියන්න. ඒක ගෙනියන්න ඕනේ කොහොමද? ඡන්දේ වෙලා හැසිරෙන්න. තියන්න බලන්න. බය ඒක හොඳයිනේ. ආණ්ඩුවට හොඳයිනේ එකතු වෙන්නේ නැත්තම්. සජිත් මහත්තයා කල් මරනවා නම් ආණ්ඩුවටනේ හොඳ. ඉතින් ආණ්ඩුව දැන් තියන්නකො. ආණ්ඩුවට හොඳ මොහොත තියන්න. නෑ එක එක නායකයෝ එක එක ක්‍රමානුව ක්‍රියාත්මක වෙන්නේ. එක එක නාලිකාවලට එක එක මාධ්‍යවලට ආණ්ඩුවලට ඕන විදියට නෙවෙයි. මතක ඇති ඔය සජිත් ප්‍රේමදාස මහත්තයාට පුජ්‍යලික නාලිකා මතකද පුදුම විදියට සහයෝගය දැක්වුවානේ. එතුමාගේ පියාණන්ගේ ගුණ සමුරුවලට මතකද ඒ කාලේ රනිල් මහත්තයාට මැයිතිනක් තුන එතුමන් මැයිදිනයක් තිබ්බා. පුදුම සහයෝගය. දැන් එයා නරකද? ඒ කියන්නේ එයා බොහොම හොඳ වෙඩිද?
ප්‍රජාතන්ත්‍රවාදයේ වැඩිද? දැන් ඉල්ලන්නේ මේ ආණ්ඩුවගේ මැර බලය හදන්න කියලාද සජිත්ට කියන්නේ? ඔබලා කියන්නේ විපක්ෂ නායකවරයා යන්න මැර ක්‍රමයට කල්ලි හදන්න. ඒකද කියන්නේ? ඒ කිසි දෙයක් ඕනේ. ඔබලා හිතනවා නම් කල් මරනවා කියලා කල් මැරීමේ ක්‍රමවේදය නම් ඔබලා දකින්නේ ඒ ඇවිල්ලා අවස්ථාවාදීන් දක්න දෙයක්. කල් මරනවා නම් ආණ්ඩුවට තියෙන බොරදියේ මාළු බාණ්ඩනේ. කරුණාකර පළස් සභාවෙන් මීට වැඩිය සුපිරි මොහොතක් තියනවද? සජිත් මහත්තයා එකතු වෙන්නේ නැහැ. තව අය කියන භූතියෝ ඉන්නවා කියලා UMP එකේ. භූතියෝ ඉන්න එකතු වෙන්නේ නැද්ද? වෙනේව ඉන්න එකතු වෙන්නේ නැද්ද? තව පක්ෂ දින එකතු වෙන්නේ නැද්ද? විපක්ෂයේ කුලල් කා ගන්නවා. දැන් බොරදියේ මාළු බාන්න ආණ්ඩුව. හරි වටිනවා. ආණ්ඩුවන ගෙනියන්න ඕනේ. ලාල්කාන්තට අවුරුදු 25ක් ඉන්නවා නම් ඉස්සලා පළස් සභාව තියාගන්න. නැත්තම් පොල් බූරුව කියලා කියන්නේ ගොවියෝ. ඔබලට තේරෙනවනේ. මතක තියාගන්න 2024ට වඩා 2025 140 කාල් පිට රටින් ගෙනල්ලා. ඔය වසන්ත සමරසිංහ මිලියනපතියා බිලියනපතියා දෙසැම්බර් මාසෙ කිව්වා දෙසැම්බර් මාසෙන් පස්සේ හාලටයක්වත් ගේන්නේ නැහැ. මතක තියාගන්න ජනතා බදු මුදලින් ගොවියන්ට පෝරසාන ආධාරය දීලා වී ටික විකුණන්න දෙන්නේ නැතුව හරි මිලක් නැතුව ඩඩ්ලිට දීලා ඩඩ්ලිව පෝෂණය කරලා මහා පරිමාණ ජාවාරම්කාරයෝ විතර පෝෂණය කළා. ඒකින්ද බොරදියේ මාළු බෑම උදෙසා කරුණාකර පළස් සභාව තියා දිනන්න. ඔබතුමා දැකලා තියෙනවද? මං හිතන්නේ ඔබතුමා කන්නඩියකුත් දාගෙන ඉන්නේ. ඔබට රූපවාහිනිය බලන්නේ නැද්ද? අර ගොවියෝ ඉන්නේ මිනිස්සු නෙමෙයිද? ඒතර දේශපාලන හස්තයක් නැහැ. දැන් දැක්කද කොච්චර වැටලාද කියනවනම් අර නියෝජ්‍ය ඇමති කෙනෙක් කියන අපි ඔය ගොවි නායකයන්ගේ පරණ ඒවා ෆයිල් ගන්නවා. යකෝ අලුත් ෆයිල් ටික ගනින්කෝ. අර බාල ඉන්ධන ෆයිල් එක. බාල නල ෆයිල් එක. හොර ඉන්ධන වැඩි මිලට ගත්තකෝ ෆයිල් එක. බාල ගල්ලංගුරු ඒ කාලේ ෆයිල් එව්වා ගන්නකෝ. එව්වා ප්‍රධානියන්නේ දැන් ඉන්නේ සභාපති තෙල් එකේ. එව්වා දින්නේ. දැන් ඔය විරෝධතා කරන්නේ මේ කවුද? පුනරුදයායමද? සජබෙනිමේද? සජබේ යන්නේ ගොවියෝ යන්නේ. ඔබට ඔවුන්ව විශ්වාස නැද්ද? යල්ල මහා හඳුනන්නේ නැති ආණ්ඩුවක් කියලා ගොවියෝ කිව්වට පස්සේ මේ ආණ්ඩුවට තව සුජාතභාවයක් තියෙනවද? මගේ ගෙවල් හොයන්න එපයි කියන අයිතියක් තියෙනවද? මේ වගේ ජනතා විරෝධී ජනතා මුදල් විරුද්ධ පක්ෂයක් කොල්ල කාලා දැනුත් කොල්ල කන ආණ්ඩුවක් ලොවෙත් නැහැ. අපේ රටෙත් තිබුණේ නැහැ.